Hello guys, welcome to Tarot with you. එහෙනම් අපි tarot reading ගැන ඉගෙන ගන්න තමයි යන්නේ. ඔයාලට tarot card එකේ tarot card 78 ගැනම එකින් එක මම පාඩම් මාලාවක් විදියට අරන් එන්න ලෑස්ති. මේ වීඩියෝ එකෙන් අපි පළවෙනි කාඩ් එකෙන් ඉඳන් ඉගෙන ගමු. ඊට කලින් ටැරොට් දෙක එකක් ඔයාලා ටැරොට් එක වර්ග කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ රයිඩර් වේ ටැරොට් එකේ ඉගෙන ගැනීම වලින් පහසු වෙනවා. ඊට පස්සේ අනිත් මේ ටැරොට් ඩෙක්ස් මගෙන්ද ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම රයිඩර් වේ ටැරොට් දෙක එක මගෙන් මේ ටැරොට් ගැන ඉගෙන ගැනීම මුලින්ම ටැරොට් ඉගෙන ගැනීමට බිගිනර් කෙනෙක්ට වඩාත් පහසු වෙනවා කියලා හිතනවා. ඒ වගේම ඔයාලට මේ ටැරොට් දෙක එකක් ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන්. දරාසෙන වගේ ඔන්ලයින් ඕඩර් කරලා ඔයාලට මේ ටැරොට් දෙක එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටැරොට් එකේ ටැරොට් කාඩ් 78ක් තියෙනවා. අපි එහෙනම් ඒ ගැන ඉගෙන ගන්න. ටැරොට් කාඩ් දෙක එකක්. ඒකෙන් ටැරොට් කාඩ් 78 කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන වශයෙන්ම ද මේජර් අකානා හා මයිනර් අකානා කියලා. මේජර් අකානා වලට කාඩ් 22ක් ටැරොට් කාඩ් 22ක් අයිති වෙනවා. ඉතුරු කාඩ් ටික අයිති වෙන්නේ මයිනර් අකානා වලට. මයිනර් අකානා කොටස් 4කට බෙදෙනවා. ඒවා කෝඩ් කාඩ්ස් විදියට බෙදෙනවා. ඒ වගේම මේ මයිනර් අකානා වල කොටස් 4ක් තියෙනවා. suit of wands, suit of cups, suit of swords, suit of pentacles කියලා. ඒ කියන්නේ suit of wands කියන්නේ අෂ්ටකාඩ්පත් කට්ටලය, suit of cups කියන්නේ කුසලාන කාඩ්පත් කට්ටලය, suit of swords කියන්නේ අසිපත් කාඩ්පත් කට්ටලය, suit of pentacles කියන්නේ පස්කොන්තර කාඩ්පත් කට්ටලය. මේ දේවල් ගැන මේ එකින් එක කාඩ් ටික ගැන මම ඔයාලට ඉදිරියේදී කියලා දෙනවා. ඒ නිසා අපි මුල ඉඳන් මේ දේවල් ඉගෙන ගන්නම එකින් එක. නැත්නම් බෑ මේ මම සාරාංශයක් විදිහට ඔයාලට කෙටියෙන් කියනවා. මේ කාඩ් වලින් මේවා කොටස් දෙකකට බෙදෙනවා. මේ මයිනර් අකානා කාඩුත් මේ මයිනර් අකානා කෝඩ් කාඩ් විදිහට 4ක් එනවා. මේ කෝඩ් කාඩ්ස් වලින් මිනිසුන් හඳුන්වා දෙනවා. මිනිසෙක්ව මිනිසෙක් නියෝජනය වෙනවා ගොඩක් අවස්ථාවලදී. ඒ වගේම එක එක චරිත ලක්ෂණ එක එක අවස්ථා මේ වගේ නියෝජනය වෙනවා. ඒ වගේ මේජර් අකානා හා මයිනර් අකානා කියලා තමයි මේ ටැරොට් කාඩ් 78 වෙන් කරන්නේ. මේ මේජර් අකානා වලින් කියවෙන්නේ විශ්වයෙන් එන පණිවිඩ. මේජර් අකානා කාඩ් එකක් ආවොත් ඒක දීර්ඝ කාලීනව බලපානවා. ඒකෙන් ලැබෙන පණිවිඩය බලවත්. මයිනර් අකානා වල එදිනදා ජීවිතයේදී අපිට සිදුවෙන සිදුවීම් වලට අදාළ වෙන කාඩ් තමයි මයිනර් අකානා වලින් පෙන්වු කරන්නේ. අපි අහන ප්‍රශ්නයකට ආපු කාඩ් එකක් ගන්නවා. අපි ගන්න තීරණයෙන් අපිට ඒක වෙනස් කරගන්න හැකියාව තියෙනවා. මයිනර් අකානා කාඩ් වල කෙටි කාලින බලපෑමක් තමයි තියෙන්නේ. ඔයාලට මෙහෙම කියවට පැහැදිලි නැතුව ඇති. අපි මේවා වෙන වශයෙන් කාඩ් එකෙන් කාඩ් එකට ඉදිරියට ඉගෙන ගනිමු. මුලින්ම තියෙන මේජර් අකානා තමයි මෙතන වෙන මේජර් අකානා හා මයිනර් අකානා වලින් අපි මේජර් අකානා වලට අයත් කාඩ් 22 ගැන මුලින් ඉගෙනගෙන ඉමු. ඊළඟට මයිනර් අකානා වලට යමු. මේජර් අකානා වලට කාඩ් 22ක් අයත් වෙනවා කියවනේ මම. ඒවා කෙටියෙන් මම ඔයාලට ඒ නම් ටික කියන්න. The Fool, the Magician, the High Priestess, the Empress, the Emperor, the Hierophant, the Lovers, the Chariot, Strength, the Hermit, the Wheel of Fortune, Justice, the Hanged Man, Death, Temperance, the Devil, the Tower, the Star, the Moon, the Sun, Judgment, the World. මේ කියන කාඩ් 22 තමයි මේජර් අකානා වලට අයිති වෙන්නේ. අපි එහෙනම් මුලින්ම බලමු මේ මේජර් අකානා වල මුලින්ම තියෙන කාඩ් එකෙන් කාඩ් එක මේජර් අකානා වල මුලින්ම තියෙන කාඩ් එක පළවෙනි කාඩ් එක විදියට නෙමෙයි අපි ගණන් ගන්න බිංදු වෙන කාඩ් එක කියලා. මේජර් අකානා වල මුලින්ම තියෙන්නේ The Fool කියන කාඩ් එක. මේ Fool කියන කාඩ් එක අපි එක විදියට නෙමෙයි ගන්නෙ බිංදුව විදියට. මොකද මේක ටැරොට් දෙකේ ටැරොට් කාඩ් තියෙද්දි පළවෙනි කාඩ් එක විදියට වගේම අන්තිම කාඩ් එක විදියටත් අපිට ගන්න පුළුවන්. ඒ නිසා මේක හඳුන්වන්නේ බිංදුව කාඩ් එක විදියට. The Fool. The Fool ගැන ගත්තාම මේ කාඩ් එකේ ප්‍රධාන අපිට කාඩ් එකක් ඉදිරියට කියන්නේ
කෙලින්ම තියෙන විදිය විරුද්ධ අත හා පෙරදාන අරුත් විදියට අරුත් එකක් හැම කාඩ් එකෙම ගන්නවා. කෙලින් තියෙන විදිහට අප්සයිඩ් විදිහට තියෙනකොට අපි ප්‍රධාන අරුත් විදිහට ගන්නවා. ඒක අනිත් පැත්ත හැරිලා විරුද්ධ අතට තියෙද්දී විරුද්ධ අරුත් විදිහට ගන්නවා. දැන් ප්‍රධාන විදිහට මේ කාඩ් එකක් අපි බලන විදිහට තියෙද්දි ඒ කියන්නේ ප්‍රධාන අරුත් විදිහට ගත්තාම ප්‍රධාන වශයෙන්ම ගන්න එකනේ. එතකොට මේ ෆෝල් කාඩ් එකෙන් කියවෙන අරුත තමයි අලුත් දෙයක් පටන් ගන්න අනේ ජීවිතයේ අලුත් පරිච්ඡේදය. බය නැතුව වැඩේට අත ගහන්න අනිත් අය කියන ඒවා ගණන් ගන්න එපා. ඔයාලට හිතෙන දේ කරන්න සාම්ප්‍රදායික විදිහට හිතන්න වැඩ කරන්න අවශ්‍ය නැහැ. සියල්ල සම්පූර්ණ වෙනකන් ඉන්න එපා. තියෙන දේෙන් පටන් ගන්න. ඔයාලට කිසිම කරදරයක් හානියක් පාඩුවක් වෙන්නේ නැහැ. බය නැතිව අවදානම ගන්න. ඔයාට ඒකෙන් ඉදිරියට යන්න පුළුවන්. අලුත් දේ කරන්න, අලුත් අත්දැකීම් නව පාඩම් ඉගෙන ගන්න වෙයි. ඔයාට නව මිනිස්සු හමු වෙයි. ඉදිරියට යන්න නම් අනිවාර්යෙන් අවදානම ගන්න වෙනවා. දැන් එකට වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඒවා විශ්වාසයෙන් ඔබේ අවදානම අරගෙන ඉදිරියට යන්න කියන එක තමයි මේ ෆෝල් කාඩ් එකෙන් පෙන්වන්නේ. වගේම මේකෙන් ඉහළ සාර්ථකත්වයක් ලැබෙනවා. තමන්ගේ අභ්‍යන්තර හඬට සවන් දෙන්න, තමන්ට දැනෙන දේ කරන්න, ඔයාගේ අභ්‍යන්තරයට දැනෙන දේ කරන්න කියලා තමයි මේ ෆෝල් කාඩ් එකේ අදහස වෙන්නේ. වගේම මේක නිදහස ලබා දෙන නිදහසේ කාඩ් එක විදියටත් හඳුන්වනවා. මේක ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භයක් විදියට තමයි පෙන්වන්න කරන්නේ. ඒ වගේම මේ කාඩ් එක අනිත් පැත්තට කියන්නේ විරුද්ධ විදියට ආවම එන්නේ කියන්නේ අර ඔලෙන් හිටගෙන කියන්නේ ඒක අනිත් පැත්ත හැරුණාම ඔලෙන් හිටගෙන තියෙන විදියට ගත්තාම අපි විරුද්ධ අරුත් විදියට විරුද්ධ අදහස් විදියට ගන්නවා මේ කාඩ් එක අනිත් අතට ආවොත්. එතකොට අදහස් වෙන්නේ අවදානමක් තියෙනවා. ඒක ගන්න එපා, ඒක කරන්න එපා. පටලැවිලි පාඩුවීම් තියෙනවා, අසාර්ථක වීම සිද්ධ වෙනවා. ලැබෙන ප්‍රතිඵල සාර්ථක වෙන්නේ නැහැ. අවස්ථා අහිමි වීම වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා කිසිම අවදානමක් ගන්න එපා කියලා තමයි ඒකෙන් පෙන්වුම් කරන්නේ. එතකොට අපි ඊළඟට ටැරොට් ඩෙක් එකේ තියෙන පළවෙනි කාඩ් එක වෙන The Magician ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එතකන් ගිහින් එන්න. ඒ වගේම මේ ටැරොට් රීඩින් ගැන ඉගෙන ගන්න ආස ඔයාලා මේ ටැරොට් වීඩියෝ channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න